චීස් කොත්තුවක් මන්ට විනාඩි 10කින් පමණ වෙලාවකින් හදා ගන්න හැටි. ඉස්සෙල්ලා මෙතන ටිකක් දාගෙන සුදු ලුණු ටිකක් දාලා විස්තර කපාගත් කැරට් අපේ කොච්චර ටික එකතු කර ගන්නවා. ඊට පස්සේ ලුණු සීනි ස්ටොප් පවුඩර් හොඳින් කවලා කරගෙන ලේසි විනාඩි 5ක් යන්නේත් නෑ මේ වෙලේ. විනාඩි 5යි ප්ලේ ඊපස්සේ තක්කාලි සෝසුයි ඔයිස්ටර් සෝසුයි සාමාන්‍ය ප්‍රමාණයෙන් දාගෙන හොඳට රත් වුණාට පස්සේ අපි දැන් තමයි කිරි දාගන්නේ. ෆ්‍රෙෂ් මිල්ක් අපි චීස් කෑල්ලයක් මේක දාගන්නවා. කිරි ටික හොඳට රත් වෙනකම් රත් කරන්න. එතකොට තමයි මේකේ පදම හොඳට එන්නේ. පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේද මම චිලි පේස්ට් පොඩ්ඩක් යොදා ගන්නවා. චිලි පේස්ට් දාලා මේ විදිහට හොඳින් කවලම් කරගෙන මේ විදිහට කපාගත්තු වෙජිටබල් ටික අපි මේකට දැන් එකතු කරනවා. ඒකම අන්තිමට මම වෝටර් පොඩ්ඩක් එකතු කර ගන්නවා. ඔයාලට දන්නේ නැති කිසිම තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මගෙන් අහන්න මම හරියටම මේ රෙසිපිය කියලා දෙනවා. චීස් කොත්තු හදාගෙන ඉවරයි. මේකට දැන් මම ලීස් කොළ ටික කපාගෙන මේකට දානවා. දාලා ඔන්න දැන් අපි ප්ලේට් එකට දාගමු. අපිට ඕන නම් මේකට චීස් සෝස් එකක් උඩින් දාගන්න පුළුවන්. චීස් සෝස් එකක් දැම්මහම පොඩ්ඩක් ඒ කියන්නේ චීස් සෝස් එක හොඳයි. දාලා දාලා තියෙනවා නම් උඩ ඉතින් මේ චීස් සෝස් එකක් හදාගෙන දාන්න පුළුවන් වුණා. මම නම් දාන්නේ නැහැ. පොඩ්ඩක් ඊට පස්සේ මේව තියලා මේකට චූටි ගානිෂ් එකක් දාගමු. නොහොම අපේ වැඩේ කම්ප්ලීට් කරලා ඉවර කරා.